ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කුරුක්කල්තුමනි, පියතුමනි, මවිලුවිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, විපක්ෂ නායකතුමනි, අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමනි, ජනාධිපති ලේකම්තුමා ඇතුළු සියලුම අමාත්‍යාංශ නියෝජනය කරන නිලධාරි මහත්වරුනි, ත්‍රිවිධ හමුදාපතිවරුනි, තානාපතිවරුනි, මහා කොමසාස්වරුනි, දයාබර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දුවදරුවනි, අද අපි සමරනු ලබන්නේ 78 වන නිදහස් සමරුවයි. අවුරුදු 133ක ඉතාමත් කිවුරුරු, පීඩාකාරී, කොල්ලකාරී යටත් විජිත පාලනයේ 1948 අපේ නිදහස ලැබූ වසරයි. ඒ වගේම සියවස් ගණන් පුරා යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ කඳුළු දහඩිය මේ මාතෘ භූමි වෙනුවෙන් පූජා කරනු ලැබුවා. එදා ඒ අපේ මිතුන් මිත්තන්ගේ තමත් ධෛර්ය සම්පන්න විශ්වාසනීයත්වයේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේ මූ ජනතා පරමාධිපත්‍ය හිමිකාරීත්වයක් ලැබෙව්වා. 1948 වසර කියලා කියන්නේ අනේක විද කැපකිරීම කරන ලද අපේ විරුවන්ගේ, අපේ මිතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවධීන් වලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරනවා, අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවේ, ඒ සාමාන්‍ය දෙයක්. එහෙත් යම් කිසිවෙක් මාතෘ භූමිය වෙනුවෙන්, ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම්